ආයිබෝන් පුතේ 2025 උසස් පෙළ විභාගය ලියන බබාලා මේ වීඩියෝ එක බලනකොට පුතාලා මේ වෙද්දි ව්‍යාපාර අධ්‍යයනය පළමු ප්‍රශ්න පත්‍රය අවසන් කරලා තමයි පුතේ ඉන්නේ. හරි. දැන් සමහරු හිතනවා අවුලක් නැහැ පේපරේ ලේසි මට කරගන්න පුළුවන් වුණා. සමහරු හිතනවා ගොඩක්ම ලේසි. අවුලක් ඇත්තෙම නැහැ. සමහරු හිතනවා ලේසිත් නැහැ අමාරුත් නැහැ නිකන් අතරමැද වගේ පේපරයක්. සමහරු හිතනවා හම්බෝ මට හොඳටම අමාරුයි මට පේපරේ අවුල් වුණා කියලා. පුතා ඔයාලා හැමෝම කවුරුත් හිතන්න එපා මට පේපරේ ගොඩක් ලේසි එහෙනම් BS ගේමක් නෑ නම් සෙකන්ඩ් එක ඔන්න ඔහෙ කොහොම හරි ලියනවා. කවුරුත් එහෙම හිතන්න එපා. කවුරුත් හිතන්න එපා මට පේපරේ ගොඩක් අමාරු වුණා මට කරගන්න බැරි වුණා එහෙනම් මට අවුල් වෙයිනේ. එහෙනම් මට BS සෙකන්ඩ් එකත් කරගන්න බැරි වෙයිනේ. එහෙම හිතන්න එපා පුතේ කිසිම ළමයෙක්. කවුරුත් ෆස්ට් එක දැන් ලියලා ඇවිල්ලා ඉන්නේ පුතේ. ඒක විභාග ශාලාවේ ශාලාධිපතිතුමාට නැත්නම් තුමිය ඇතුළු ඒ ඉන්න ටීචර්ස්ලා සර්ලා මැඩම්ලට ඕගොල්ලෝ පේපරේ බාර දීලා ආවේ. ඉතින් ඒකේ මතකය ගෙදර අරන් ඇවිල්ලා හරි ඒ මතකයේ හිත පුතේ දුක් වෙන්න තියාගන්න එපා. ඒ මතකයේ හිත දුක් වෙන්න තියාගන්න එපා. ඒක නිසා ඔහු අසීමිත සතුටු වෙන්නත් එපා. ඇයි මං එහෙම කියන්නේ මුලින් ඉඳන්? පුතා ඔයාලගේ පේපරේ මේ වෙනකොට පැටියෝ අපි දන්නවා BS පේපර් දෙකක් තියෙනවනේ. ඔයාලා ඉවර කරේ ෆස්ට් එක විතරයි. නේද? ඔයාලා ඉවර කරේ ෆස්ට් එක විතරයි පුතේ. මේ ෆස්ට් එකට තමයි ඔයාලා මේ සම්පූර්ණව ඔය යම් ලකුණක් මේ වෙනකොට අරගෙන තියෙන්නේ. ඒක ලකුණු කීයක් වුණත් පුතේ? ලකුණු කීයක් වුණත්. හරි. ඒ ඔයා ලකුණු අරගෙන තියෙන්නේ මුළු ලකුණු 50 ඉන්නේ පැටියෝ. ඔයා ලකුණු වරන් තියෙන්නේ මුළු ලකුණු 50න් නැත්තම කතාව 100න් වුණාට ඔබ සෙකන්ඩ් එකත් එක්ක එකතු වෙදි දෙකෙන් බෙදනවනේ ගත්තරක්. ඔයාට තව සම්පූර්ණ එහෙම්මම ලකුණු 50ක් ඉතුරු වෙලා තියෙනවනේ පුතේ. ඒ තමයි සෙකන්ඩ් එකේ ලකුණු 50. මේ ෆස්ට් එකට ඔයා මුකුත් නොකර ආවේ නෑනේ. ඔයාට ලකුණු කීයක්ම හරි ඇති පුතේ. නේද? සමහරට 50 ආසන්න ගාණක් ඇති. සමහර විට 40 ගණන් 30 ගණන් 20 ගණන් හෝ ඊට අඩු වෙන්නත් පුළුවන් සමහර විට ඒ තමන් කරපු විදියත් එක්ක. දැන් ඔයා ඒ ගැන හිතන්න එපා. ඔයාට තව ලකුණු 50ක් එහෙම්මම තියෙනවා පුතේ. ඔයා දැන් මොකද්ද මේ දවස් ටිකේ කරන්න ඕන? ඔයාට ලොකු හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ පුතේ. මොකද ඉකෝන් ඉවර වෙලා BS ෆස්ට් එකට අපිට හරියටම තිබ්බේ තනිකර එක දවසක් විතරයිනේ සම්පූර්ණ දවස් වලින් පුතේ. දැන් මෙතන මේ අද හවස් වරුව අද රාත්‍රියේ නැතුවත් මගේ පුතාට දවස් 3ක් සම්පූර්ණ තියෙනවා. ආයි සඳුදා උදෙත් තියෙනවා. හරි. එතකොට එහෙම බැලුවාම සම්පූර්ණ දවස් වලින් බැලුවාම පුතේ සිකුරාදා සෙනසුරාදා ඉරිද කියන සම්පූර්ණ දවස් 3 තියෙනවා. මොකද ওই දවස් 3 ඔයාලා වෙන වැඩක් තියෙනවනේ. හරි. ওই දවස් 3 ඔයා මේ බිස්නස් එකක් පටන් ගන්න යනවා. ওই දවස් 3 ඔයාට ඉකෝන් පන්ති තියෙනවා. එකවුන්ටින් පන්ති තියෙනවා. රිවිෂන් යනවා. නෑ මුකුත් නෑ. එහෙනම් මේ දවස් ටිකේ මේ සම්පූර්ණ දවස් 3 ඔයා සම්පූර්ණ අවධානය පුතේ BS වලට දුන්නොත් ඔයා ෆස්ට් එක මොන මට්ටමේ කරත් ඔයාට සෙකන්ඩ් එකේ මේ 50න් උඩරිම ලකුණක් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. මේ ලකුණු 50න් අපි නිකන් මුලින් ෆස්ට් එක ගැන චුට්ටක් මතක් කරගෙනමුකෝ පුතේ. නිකන් හිතන්න ෆස්ට් එකේ ඔයාට නිකන් හිතන්න අපි හිතමුකෝ 50න් 30ක් ආව කියලා. 50න් 30ක් ආපු ළමේ කයියෝ මට ඒක මිස්ුණා කියලා අතාරිනවා කියන්නේ ඒක තමයි කරන ලොකුම ගොංකම පුතේ. හරි. ඒ ළමයා මහන්සි වෙලා මේ දිකේ මෙතන 50න් 45ක් දාගත්තොත් පුතේ නිකම්ම ඒකක් එතන 75න් ඒක දුන්නත් 75න් ඒක ඇවිල්ලානේ නිකම්. මං කියන්නේ මේ ෆස්ට් එකේ එන ලකුණක් එයි කීයක් හරිද? දැන් ඒක කරලා ඉවරයි. දැන් ඒක හිතුවා කියලා ඔයාලට ලැබෙන දෙයක් නැහැ. දැන් ෆස්ට් එකේ වැරදිච්ච හිතුවා කියලා ඉකෝන් වල අතපසු වෙච්ච දේවල් හිතුවා කියලා ඔයාලට අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ. නේද? ආයි ගිහිල්ලා ලියන්නේ පුතේ. නේ? ආයි ගිහිල්ලා සමුකෝ පේපර් ඉල්ලන් මට මේක ලියන්න බැරි වුණා කියලා ඉල්ලලා ලියලෙන්නේ. එහෙම බෑ. එහෙනම් මගේ පුතා මොකද්ද ඔයා කරන්න ඕන දැන්? තව ලකුණු 50ක් එහෙම මිතුරුයි පුතේ. හරි. තව ලකුණු 50ක් එහෙම මිතුරුයි. හරි. මම තව පුංචි දෙයක් කියන්නම්. ඔයා ඉකෝන් එකවුන්ටින් BS කරන ළමයෙක් නම් ඔයාගේ මුළු ලකුණු 300 න් පුතේ තියෙන්නේ. හරිනේ. අන්තිම වෙනකොට ඉතින් 100න් ගත්තොත් අපි තුම එක විෂයයකට 100යි කියලා.
එක විෂයයකට ලකුණු 100න් නම් ඔයා ලකුණු 300ක් ගන්න ඕනේ 100ව තුනක්. හරි. දැන් පුතේ ඉකෝන් වල ලකුණු 100 හරි. ඒකෙන් ඔයා යම් ප්‍රමාණයක් දැන් මේ වෙනකොට අරගෙන ඉවරයි. BS වල ලකුණු 50ක් මේ වෙනකොට ඔයා යම් ප්‍රමාණයක් අරගෙන ඉවරයි ඒකේ. සමහර 50න් කිට්ටු ගාණක් නැත්නම් යම් ලකුණක් ඔයා අරගෙන තියෙනි පුතේ. දැන් මගේ පැටියා ඔයා ලකුණු 300න් මේ වෙනකොට ඉවර කරලා තියෙන 150ක් විතරයි. පැහැදිලිද මම මේ කියන කතාව? 150ක් විතරයි. සාමාන්‍ය පුතේ ඉතින් ඒ තුන ඇවරේජ් මට්ටම යනවා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ළමයෙකුට සාමාන්‍යයෙන් ඉතින් කැම්පස් එක එනවනේ දැන් ඉතින්. හරි. එතකොට ලකුණු 300න් 150යි තාම ඉවර තව 150ක් ඔයාට ගන්න තියෙනවා. එතන BSc වුණාට පස්සේ පුතේ සතියකට ආසන්න කාලයක් තියෙනවා accounting වල ලකුණු 100 ගන්න ඔයාට. එක විෂයකට ලකුණු 100ක් කියලා මේ හිතලා මම මේ කියන්නේ. හරි. ඔයාට BS වල අර මේ ලකුණු 50 ගන්න පුතේ තව දවස් 3ක් තියෙනවා. ඉතින් එහෙනම් ඇයි මානසික වැටෙන්නේ අපි? පේපරේ චුට්ටක් හරි අමාරු වුණා නම් ඇයි අපි එක හිතේ තින්නේ? අපිට තව 150ක් තියෙනවනේ පුතේ. ඇයි මේ 150න් ඔයා කීයක් වන්දෝගෙන හිටියේ නෑනේ? ඔය 150න් කීයක් හරි එනවනේ දෙයියනේ. ඉතින් එහෙනම් මොකද කරන්න ඕන? ඉතුරු 150න් පුළුවන් තරම් ලකුණු ගන්න. එහෙනම් BS වල පුතේ අපිට තව ලකුණු 50ක් ගන්න තියෙනවා. තව ලකුණු 50ක් ගන්න තියෙනවා. මෙන්න මේ ලකුණු 50 ගන්න අපි හරියට ප්ලෑන් එකකට මේ දවස් ටික වැඩ කරොත් අනිවාර්යෙන්ම ලකුණු 50න් උපරිම ලකුණක් පැටිය ඔයාට අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. හරි. ඒකෙදි පුතේ ඒකෙදි පාඩම් තෝරගෙන ගෙදරදී ප්‍රශ්න තෝරගෙන පාඩම් කරන එක මම නම් නිර්දේශ කරන්නේ නෑ පුතේ. මොකද දැන් පහුගිය අවුරුදු 5 ගත්තොත් පාස් පේපර්ස් බැලුවොත් පුතේ ප්‍රශ්න මාරු කරලා තියෙන්නේ. ඒක නිසා ඔයා පුළුවන් උපරිම පාඩම් ප්‍රමාණයක් විත් කරගන්න එක ඔයාට ඇඟට ගුණයි ඒක. මොකද ඉකෝන් වල වගේ අර ගෙදරදීම ප්‍රශ්නාංග එකේ ඉන්නේ කොයි ටිකෙන්ද දෙකේ ඉන්නේ කොයි ටිකෙන්ද කියලා ගෙස් කරගෙන යන්න එපා සර්ලගේ ලනු කාලා. පුළුවන් try කරන්න පුතේ. පාඩම් ඔක්කොම ටිකක් හරි දල අවබෝධයක් තියයි යන්න. එතනදී ඔයා ස්පෙෂලිස්ට් වෙන පාඩම් තියෙනවනේ සමහර පාඩම්. හරි. ඒව ටිකක් වැඩිපුර බලන්න. එතකොට ඒව තියෙන ප්‍රශ්න වලට හොඳට ලියන්න පුළුවන්. හොඳට වැඩ කරපු ළමයි. පාඩම් ඔක්කොගෙම ෆිට වෙලා තියෙන අඩුපාඩුවක් නැති ළමයි පුතේ පාඩම් ඔක්කොම ටික බලාගෙන ප්‍රශ්න 8ටම රෙඩි වෙලා ගිහිල්ලා විභාග වෙලේදී හොඳම ප්‍රශ්න 5-6 තෝරගෙන ලියන්න ඉතින්. හොඳම ප්‍රශ්න 5 තෝරන් ලියන්න ඉතින් ඒක. හරි පැහැදිලිනේ? හරි. එතනදී කරන්නේ පුතේ අර තමන්ට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්න 5 ඒ මොහොතේ තෝරගන්න පුතේ. කාගෙන්වත් අහන්න එපා වැඩිම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න 5 මොනවද සර්? නැත්නම් යාළුවන්ගෙන් අහන්න එපා මචං උඹ ලියන්නේ මොන ප්‍රශ්න 5ද බං? ඒක තීරණය වෙන්නේ පුතේ ඔයා මත. පේපරයක් ලේසිද අමාරුද කියලා තීරණය වෙන්නේ ඒ මොහොතේ අපි ගෙදර ඉඳන් අපිට ඕන තරම් මේවා කියන්න පුළුවන්. නේ? අපි හැමෝට අපිට ගෙදර ඉඳන් මේවා කියන්න පුළුවන්. හැබැයි මේ විභාග වෙලේ ඒ අත්දැකීමට මුහුණ දෙන්නේ ඒ වේලෙන්ගදී නොආටනේ පුතේ. ඒ හැඟීම දැනෙන්නේ නොආටනේ පුතේ. එහෙනම් ඔයා තමයි තීරණය කරන්න ඕන පුතේ ඒ මොහොතේ මොන ප්‍රශ්න 5ද ඔයා ලියන්නේ කියලා. ඒකට පුළුවන් හැමෝම හරි පාඩම් උපරිම ප්‍රමාණයක් බලාගෙන පුළුවන් තරම් පුතේ ප්‍රශ්න වලට හොඳට රෙඩි වෙලා යන්න. හරි මේනම් මේ දවස් තුන හරියට බෙදා ගන්න පුතේ. බෙදා ගන්න. දැන් අද හවස ඉඳන් බෙදා ගන්න ඔයා. හරි මම මෙන්න මේ පාඩම් 5-6 නැත්නම් මේ පාඩම් 6 මම අද දවසේ හොඳට ආයි බලා ගන්න. දැන් පාඩම් 12 නැත්නම් පාඩම් 18ම මම අද රාත්‍රී වෙනකම් පොඩ්ඩක් වැඩ කළා. මම හොඳට වැඩ කරපු ළමෙක් මට පාඩම් හොඳට පිට මං එනම් මේ ටික පිට කර ගන්නවද? ආයි බලලා මතක් කර ගන්නවම. ඊට පස්සේ හෙට ඉඳන් දවස් ටික බෙදා ගන්න පුතේ. ඒක ඔයාගේ මට්ටමත් එක්ක බෙදා ගන්න. ඔයා මේ වෙනකොට ගොඩක් අඩු මට්ටමක නම් ඉන්නේ පුතේ. ඔයා ෆස්ට් එකත් ගොඩක් කවුල් වල නම් ඔයා හෙට දවසක් තියා පාඩම් ටිකකට වෙන් කර ගන්න පුතේ. විශේෂයෙන් කළමනාකරණයේ පාඩම්. හරි. ව්‍යාපාර සංවිධාන මුදල් වගේ පාඩම්. නිකන් ටිකක් පුතේ ඔයා වැඩි අවධානයක් දෙන්න ඒවා ටිකක් බලා ගන්න. මොකද ඔයා පාඩම් අවුල් වෙච්ච ළමයෙක් නම් පුතේ. හරි. ඔයා පාඩම්ගේ මවුලක් නැහැ බැලන්ස් එකේ වැඩ කරන් ආපු ළමෙක් නම් පුතේ. ඔයා මොකද කරන්න ඕන? ඔයා හෙට ඉඳන් ප්ලෑන් එක හදන්න පේපර් කරන්න පුතේ. ඒ පේපර් කරද්දි පුතේ ලකුණු 50ක් මේ ගන්න යන්නේ අපි දැන්. ඒ පේපර් කරද්දි පුතේ ඔයා පසුගිය අවුරුදු 3-4කවත් පාඩි පසුගිය ප්‍රශ්න පත්‍ර ටික බලන්න පුතේ. බලන්න සර්ලා කොහොමද ප්‍රශ්න හදලා තියෙන්නේ? මොකද්ද අර ඡේදයෙන් අරගෙන මාකින් එක්ක බලන්න පුතේ. මාකින් එකත් එක්ක පොයින්ට් එකට උත්තර දෙන විදිය මාකින් එකේ කොහොමද තියෙන්නේ? හරි කරුණ ලියලා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ ලකුණු මට්ටමකටද නැත්නම් කොයි වගේ ප්‍රශ්නවලදීද?
ඒක චුට්ටක් අධ්‍යයනය කරන්න පුතේ. මේ දවස් තුනේම වෙලාවක් වෙන් කරගන්න පුතේ. මං කියන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා. දවස් තුනේම වෙලාව වෙන් කරගන්න පුතේ. එහෙනම් පාස් පේපර්ස් වලට වෙලාවක් තියාගන්න. ඊට පස්සේ පාඩම් නැවත චුට්ටක් බලා ගන්න. හරි. පාඩම් මතකාවර්ජනය කරගන්න. චූටි වෙලාවක් වෙන් කරගන්න පුතේ. පොඩි වෙලාවක් පැය දෙකක් ඒක මන් දන්නේ නැහැ. ඒක ඔයාගේ මට්ටමත් එක්ක. ඔයා හොඳටම පාඩම් කරන ළමෙන් නම් කියන්නේ ලොකුවට ඔයාලා පාඩම් මිස් වෙලා අමතක වෙලා නැත්නම් ඔයා මේ ලොකු වෙලාවක් ඒකට වෙන් කරගත්තට නතර කමක් නැහැ. හැබැයි ඔයා ගොඩක් අවුලෙන් ඉන්න ළමෙක් නම් ඔයා අඩුවෙන් පාඩම් කරපු ළමෙක් නම් ඒකට ටිකක් වෙලාව වැඩි කරගන්න පුතේ. ඊට පස්සේ ඔයාලගේ සර්ලා ඊට පස්සේ ඉස්කෝලවල දීපු මොඩල් පේපර්ස් ටික තියෙනවනේ පුතේ. ඒ මොඩල් පේපර්ස් හරි ලස්සනට ලියන්න පටන් ගන්න පුතේ. විශේෂම දේ තමයි පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරලා බලන්න කොහොමද ලකුණු කැඩිලා තියෙන්නේ. හරි. කොහොමද ප්‍රශ්නයකට උත්තරයක් ගොනු කරගන්නේ. ඒවමයි එනවා කියලා නෙමෙයි මේ කියන්නේ. හරි. හරියට ඒව අධ්‍යයනය කරලා බලන්න පුතේ. දැන් මොඩල් පේපර්ස් කරද්දි ඔය 2025 ආපු ඔය අවසාන මොඩල් පේපර්ස් තියෙනවා නේ. පළාත් පේපර්ස් තියෙනවා. හොඳ පේපර් තියෙනවනේ පුතේ. 24 ආපු පළාත් පේපර් තියෙනවා. 23 ආපු පේපර් තියෙනවා. ඒවමයි එනවා කියලා නෙමෙයි කියන්නේ පැට්‍රිස් එක. හරි. ඒ පුහුණුව ඔයාට මාර වටිනවා පුතේ 17 වෙනිදා BS එක ලියද්දි. හරි. ඒ පුහුණුව මාර වටිනවා ඔයාට 17 වෙනිදා BS එක ලියද්දි. ඒක නිසා පුතේ ඒවල් ලියලා ප්‍රැක්ටිස් කරන්න. උත්තරයක් ලියලා බලන්න. ලකුණු 20 ප්‍රශ්නයක්. සාමාන්‍ය ලකුණු 20 ප්‍රශ්නයක් පුතේ පැය භාගයකට වඩා වැඩිපුර නම් ලියන්න එපා. හරි. පැය භාගයෙන් ලියන්න try කරන ලකුණු 20 ප්‍රශ්නයක්. හරි. පැය භාගයක් උඩින්ම විනාඩි 32ක් 34ක් ගියාට හරි. right. ඒක ඔයගොල්ලෝ සරල තමයි ටයිමින් හදලා දීලා නැත්තේ. ටයිමින් දීලා නැති ළමයින්ට මම මේ කියන්නේ. පැය භාගයක් විනාඩි 34ක් 35 නැත්නම් සමහර ළමයි පැයක් විතර එක ප්‍රශ්නයක් ලියනවා, තව පැයක් තව ප්‍රශ්නයක් ලියනවා, තව ප්‍රශ්න තුනක් ලියනවා පැයෙන්. අන්තිමට නිකන් සීගිරිකටපත් පවුරේ කුරුඩු ගීත වගේ පුතේ. කියව ගන්න බෑනේ, අපිට කියවන්න බෑ. හරිද? ළමයි එහෙනම් මතක තියාගන්න පුතේ ලකුණු 20 ප්‍රශ්නයක් ගත්තා, ලිව්වා. හැමදාම ඒක කරන්න. හරි. ඒ වගේම හැමදාම ওই වගේ ලකුණු 20 ලකුණු 20 නැත්නම් 40ක විතර ප්‍රශ්න ලියලා බලන්න. හරි මම කොතනද වරද්දගත්තේ? ප්‍රශ්නාංක හරියට දාන්න පුතේ. හරි මම කොතනද වරද්දගත්තේ? මට මොනවද වෙච්ච අඩුපාඩු? බලන්න එහෙම අඩුපාඩු හදාගන්න පුතේ. සමහර BS පේපරේ දැන් ඇත්තටම ගොඩාක්ම මේ තියරිමත් නෙමෙයි තියෙන සමහර විතර සමහර ප්‍රශ්නවල තියෙන්නේ. සමහර ඒවා තියරි ප්‍රැක්ටිකලි ආදේශ කරගන්න තියෙනවා. සමහර ඒවා තියරිම තියෙනවා. ඔක්කොම මිශ්‍ර වීමක් BS ප්‍රශ්න පත්‍රේ පහුගිය කාලේ ආවේ පුතේ. ඒක නිසා කියන්නේ ලියලා ප්‍රැක්ටිස් කරන්න පුතේ. අය කතාවක් තියෙනවනේ පීනන්න නම් වතුරට බහින්න ඕන කියලා පුතේ. ගොඩ ඉඳන් පීනන්නේ මෙහෙමයි කිව්වට ඔක පීනන්න බෑනේ පුතේ. හරි. ඒක වතුරට බහැලා මෙපෑ පීනන්න පුරුදු වෙන්න. ආන් ඒ වගේ සීන් එකක් තමයි මේක. හරි. එහෙනම් හෙට ඉඳන් අද දැන් ප්ලෑන් එක හදා ගන්න පුතේ. මම දැන් පොදුවේ ප්ලෑන් එකක් හදන්නේ නැහැ. මොකද පොදුවේ ප්ලෑන් එකක් හදුවොත් වෙන එක ළමයා අනුව වෙනස් වෙනවා. මම කිව්වේ ඔයාලට පාඩම් ගොඩක් අවුල් නම් ඔයා වැඩි වෙලාවක් පාඩම් ටිකට චුට්ටක් හෙට වෙන් කරගන්න දවස. ඊට පස්සේ හෙට මෙන්න මේ ටික තමයි මම කරන්නේ. මම පාඩම් මෙන්න මේව පිට කරගන්නවා. මම පාස් පේපර්ස් මම 2020 21 22 එහෙම නැත්නම් මම 24 23 ආපස්සට කරයි. හරි. මම 24 23 පාස් පේපර් එහෙම මම මෙන්න මේ වෙලාවට මම ලියනවා. ලියලා මම මාකින් එකත් එක්ක බලනවා මොනවද මගේ වැරදි මොනවද මට අඩුපාඩු වෙලා තියෙන්නේ. හරි. නිකමටවත් දැන් ඉවර වෙච්ච පේපර් ගැන හිතන්න එපා. හරි. දැන් මේ වෙනකොට පුතාලට හරි BS එකක් ඉවරයි. ඉකෝන් 1 2 දෙකම ඉවරයි පුතේනේ. හරි. ඕක හිතන්න එපා. ඒ ගැන මතකයේ ගුලි කරලා පුතේ දාන්න මෙන්න මෙහෙම මහවැලියට. අන්න මම මහවැලියට දැම්මා. දැන් ඒක නෑ. ඒ මතකේ ගියා. එහෙනම් දැන් අපි මොකටද ලෑස්ති වෙන්න ඕන? සෙකන්ඩ් එකට. ඒක හරියට ප්ලෑන් කරලා කරන්න පුතේ. සමහර ළමයි මම දැකලා දෙනවා දාලා දෙන පෝස්ට් වල PK පවා. හරි. මට සෙකන්ඩ් එක අවුල් වුණා. මට ඉකෝන් එක අරක අවුල් වුණා. මට තාම ඒකමයි මතක් වෙන්නේ. පුතේ පරණ දේවල් හිතලා වැඩක් නෑනේ පුතේ නේද? අත්දැකීම් ඇතිනේ පුතේ. පරණ දේවල් හිතලා වැඩක් නෑනේ පුතේනේ. අපි අනාගතේ සැලසුම් කරගන්න ඕන. එහෙනම් අද අවශ්‍ය පැය භාගයක් කරන් ප්ලෑන් කරගන්න. මම හෙට දවසේ මොනවද කරන්නේ? මොන පාඩම් ටිකද පිට කරගන්නේ? මම මොන පේපර්ස්ද කරන්නේ? නිකන් ඔය විභාගාතේ ඔය අයාලේ ඉන්න එපා පුතේ. හිතන නෝට් එක අරගෙන හිතන පේපරේ අරගෙන ප්‍රශ්නයක් දෙකක් කොහේ කරලා එහෙම ඉන්න එපා පුතේ. ප්ලෑන් කරගන්නකො. හෙට මොනවද මං කරන්නේ?
හරි මම පාස් පේපර්ස් මොනවද හෙට කරන්න අපි තුමු මම නිකන් උදාහරණයක් කියනවා 24 23 ප්‍රශ්න පත්‍ර දෙක මම හෙට කරලා මම මාකින් එකත් එක්ක බලනවා මගේ මොනවද අඩුපාඩු මගේ ලිවිල්ලි අඩුපාඩු මොනවද තියෙන්නේ හරි ඇයි මට මේකේ මාකින් එකට උත්තරේ ලියා ගන්න බැරි වුනේ හරි ඊට පස්සේ මම හෙට මෙන්න මේ පාඩම් බලනවා ආයි පොඩ්ඩක් රිපීට් කරගන්නවා පාඩම ඊට පස්සේ මම මොඩල් පේපර්ස් වල මෙන්න මේ වැඩ ටික කරනවා දැන් සෙනසුරාදා ප්ලෑන් කරනවා සෙනසුරාදා මෙහෙම කරනවා මෙන්න මේ ටික මම පිළිවෙලට කරනවා හරි වෙලාවල් එක්කම දාගෙන ඉන්නවා. එතකොට මාර සැටිස් කාලේ නාස්ති වෙන්නේ මේ දවස් තුනෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න ඒ විදියට පුතේ හරි ලස්සන ප්ලෑන් එකක් දැන් හදපන්. මේ වීඩියෝ එක බලපු ගමන් හදපන්. හරි ප්ලෑන් එක හදලා ස්ටෙප් බයි ස්ටෙප් ඒ ප්ලෑන් එකට හරියට වැඩ කරපන් පැටියෝ. හරි ප්ලෑන් එකට වැඩ කරපන්. හරි අර සර් මම ෆස්ට් එකේදීත් මේ කතාව කිව්වා. අර සර් මේ වෙනවා කිව්වා මේ සර් මේ වෙනවකෝ ඕවා බල බල ඉන්න එපා පුතේ. හරිද? ඕවා බල බල හිටියා කියලා බොට ලැබෙන දෙයක් නැහැ. හරි නේද? එහෙම ලැබෙන දෙයක් නැහැ. එහෙම මේ ශාස්ත්‍ර කියන ශාස්ත්‍රකාරයන්ගේ නේද? ඒව වැඩක් නැහැ. මුළු පේපරේම ලියපන් පුතේ. මුළු පේපරේම ලියපන් පැටියෝ. හරිද? රයිට්. ඉතින් එතකොට අපි අර ගෙස් කරලා තියෙන ඒවා එනවා ඒකේ යම් සම්භාවිතාවක් තියෙනවා. ඒක හිතන්න එපා. මුළු පේපරේම ලියන්න නේද පුතේ? හරි සම්පූර්ණ පේපරේම ලියන්න. ඒකට ඔයා ඉගෙනගත්ත දැනුම හරියට මේ දවස් ටිකේ පාවිච්චි කරන්න පුතේ. හරි මේ දවස් ටිකේ පාවිච්චි කරන්න. හරි එහෙම නැතුව සර් කෙනෙක් අනුමාන ලිස්ට් එකක් දීලා ඒ ටිකට විතරක් උත්තර ලියලා යන්න එපා පුතේ. කම්මැලියන්ට ඒව හින ආතල් පුතේ. කම්මැලියන්ට එන මාතල්. සර් අපේ සර් එව්වා මචං මෙන්න මේ ටොපික් ටික බලාගනින් කියලා. හරි අපි දැකලා දිනන ළමයි අතර ෂෙයා වෙනවා. හරි සමහර ඒ වගේ බලන් ගියාම මුළු සිලබස් එකම තියෙනවා. හරි ඉතින් කොහොමත් ඉතින් එනවනේ පුතේ ඉතින් මොකෝ එහෙමද තෝ මේක රසායන විද්‍යාවෙන් ප්‍රශ්න දාන්නේ. හරි ඔය හිතලා ලියන ප්‍රශ්නයක් අරනකොට හරි තියරි වලින් අහන ප්‍රශ්න ඔක්කොම ටික නේද? ඉතින් කොහොමත් මුළු ඔක්කොම ටික තියෙනවා. මාතෘකාව තියෙනවා මේක බලා ගන්නකො. ඉතින් කොහොමත් ඒ ටික එනවා. ඕන් අපි කිව්වා ආවා කියලා ඊට පස්සේ උඩ පයින්න තියෙන්නේ. හරිද? එහෙම නෙමෙයි මම කියන්නේ ඔයාට. ඔයා හරියට ඔයාගේ ප්ලෑන් එකකට ලෑස්ති වෙන්න පුතේ. හරි. එමෙ යාළුවෙක් දෙන අනුමාන ටිකක්වත් කොහෙන් හරි ෂෙයා වෙන ටිකක්වත් හරිද? ඒව බලන්න නෙමෙයි. ඔයා ඔයාගේ ප්ලෑන් එක හදාගන්න. හරි. ඔයා ඔයාගේ ප්ලෑන් එක හදාගන්න ඒ ගයිඩ් එකට ඔයා වැඩ කරන්න පුතේ. ප්ලෑන් එකට වැඩ කරන්න. හරිද? දවස් 3ක් අපිට සම්පූර්ණ දවස් 3ක් තියෙනවා. අද රාත්‍රියේ තියෙනවා. ඕන්න සඳුදා උදේත් පොඩි වෙලාවක් තියෙනවා. හරි. ඉතින් එතකොට අපි මේ ගේම් එක අතාරිනවද නෑ අතාරින්නේ නෑ. මොකද අපිට තව ලකුණු 150ක් ගන්න තියෙනවා. මේ ලකුණු 150න් අපි උපරිම ලකුණු ප්‍රමාණයක් පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න තමයි මේ කට කඩාගෙන ඕගොල්ලන්ට කෑ ගහන්නේ. හරි? පැහැදිලිනේ? මේක පුළුවන් උපරිම ලකුණක් ගන්න පුතා මහන්සි වෙන්න හරියට ප්ලෑන් කරගන්න මේක ඔයාගේ හරි ජීවිතයේ තියෙන අර එකම විභාගෙ නෙමෙයි එහෙම නැත්නම් ජීවිතේ ගොඩ යන්න තියෙන එකම පාර නොවුනට වැදගත් ලේසිම මාර්ගයක් නිසා මේකට මහන්සි වෙන්න මේ දවස් ටිකක් පුතේ. හරි? මම දන්න ඔයගොල්ලෝ හැමෝම වැඩ කරනවා දැන්. හැබැයි හරි සැලැස්මක් නැතුව වැඩ කරොත් මොකද වෙන්නේ පුතේ? ඔහේ විභාගාතේ හරි හිතන වැඩ ටික කරනවා. අන්තර කිසි පිළිවෙලක් නැහැ. වෙච්ච දේකුත් නැහැ අන්තිමට මේ දවස් තුනේ. හරි. ඒක කියනවා මොන මට්ටමේ හිටියත් ඔය දවස් ටික බෙදා ගන්නවා. මේ දවසේ මේ පාඩම් පිට කර ගන්නවා. මේ දවස් තුනේම ලකුණු එකතු කර ගන්න පුතේ තව. අනිවාර්යෙන් පුළුවන්. මොකද තාම විභාගෙන් හරි 8යි ඉවරුනේ. IT ළමයින්ට නම් තාම 6න් 1යි ඉවරුනේ පුතේ. හරි. නේ IT BS accounting කරන ළමයින්ට තාම 6න් 1යි ඉවරුනේ. හරි. අනිත් ඒඋන්ට 6න් 3ක් ඉවරයි දැන්. හරි කියන්නේ දෙකෙන් එකක් ඉවරයි හරියටම. එතකොට තව ලකුණු 150ක් තියෙනවා. accounting ලකුණු 100 ගැන ඔයාලට BS ඉවර වෙලා ලොකු ගේමක් ගන්න කාලයක් තියෙනවා පුතේ. එහෙනම් මගේ පුතාට කියන්නේ පුතේ උපරිම මහන්සි වෙන්න කට්ට කන්න මේ දවස් ටිකේ ඔයා උපරිමේ වැඩ කළා පුතේ සුපිරිම ලකුණක් ගන්න වැඩ කරන්න. හරිද? උඹලා හැමෝටම පුළුවන් මේ ගේම් එක ගහන්න. ෆස්ට් එකේ වෙච්ච දේවල් හිතන්න එපා. ඒක ලකුණු කීයක් හරි ඇති පුතේ. ලකුණු එතනින් කීයක් හරි ගත්තනේ බිඳුව නෙමෙයිනේ. කීයක් හරි ආවනේ. අන්න ඒ කීයට හරි මෙන්න මෙතනින් 50න් උපරිම ලකුණු එකතු කරන්න පුතේ. 50න් උපරිම ලකුණු එකතු කරන්න පුතේ. මේ එන කීයට හරි 50න් උපරිම ලකුණු එකතු කරන්න පුතේ. පැහැදිලිද? මෙන්න මේ 50න් උපරිම ලකුණක් එකතු කරගන්න. අන්නේ එකතු කරගත්තොත් අවසාන ප්‍රතිඵලය ඔයාලට සතුටු හිතෙන ප්‍රතිඵලයක් වෙයි පුතේ. හරිද? ප්‍රශ්නයක් දෙකක් හරි සමහර A level පේපරේ අමාරු ප්‍රශ්න දකින්න පුළුවන්. ඒවට ඉතින් පුතේ ලස්සනට ගලපලා උත්තර ලියන්න තියෙන. මේ ප්‍රැක්ටිස් එක මේ දවස්වල වටිනවා. මොකද මේ දවස් ටිකේ ඔයා පාස් පේපර්ස් ටික ලිව්වොත් මොඩල් පේපර්ස් ලිව්වොත් ඔයාට ප්‍රැක්ටිස් එක එනවා. හරි? මේ ප්‍රැක්ටිස් එක ගන්න පුතේ පුළුවන් තරම්. හරි?
පුළුවන් තරම් මේ පැට්‍රස් එක ගන්න කාලේ නාස්ති කරන්න එපා පුතේ. කාලේ නාස්ති කරන්නේ නැතුව ඔයාට ආවේනික වෙච්ච ප්ලෑන් එකකට මේ වැඩ ටික ලස්සනට කරගෙන බැලන්ස් කරගෙන යන්නයි ඔයාට තියෙන්නේ මගේ සුදු පුතාලා. හරිද? එහෙනම් බැටියෝ හැමෝටම හරි හැමෝටම ජීවිතේ කට්ට කන කොල්ල කෙල්ලෝ ටිකක් මෙතන අනිවාර්යෙන් ඉන්නේ. හරි උන්ගේ හීන අනිවාර්යෙන් හැබෑ කරගන්න ඕන. හැබෑ වෙන්න ඕනේ ඒවා. ඒ හීන ඉබේ හැබෑ වෙන්නේ නැහැ පුතේ. අපි වැඩ කරන්න ඕනේ හීන වලට යන්න. හරි? එහෙනම් කවුරුත් අතාරින්න එපා මේ ගේම් එක. ෆස්ට් එක අරමුණා ඉකෝන් එක මෙහෙම වුණා කියලා කවුරුත් තමන්ගේ නවතක් සිරු ගන්න එපා. තව හරියටම විභාගයෙන් තව ලකුණු 300න් 150ක් තාම එහෙමම තියනවා මෙන්න මෙහෙම ලස්සනට තියලා. හරි ඒ 300 150න් පුතේ කොච්චර ලකුණු ප්‍රමාණයක් ඔයාගේ මල්ලට දාගන්නවද කියලා තීරණය වෙන්නේ ඔයා මේ සතිය දෙක වැඩ කරන විදියත් එක්ක BS accounting මේ වැඩ කරන විදියත් එක්ක. ඒක නිසා පුතා සුපිරි ගේමක් ගහලා ඒ ලකුණු 150න් උඩරිම ලකුණක් 150න් 150ම හරි 140ක් හරි ගන්න මහන්සි වෙයන් මගේ පුතේ. එතකොට ඉකෝන් BS ෆස්ට් එක ওই ටිකෙන් ලකුණු කීයක් කරන් තිබ්බත් අනිවාර්යෙන් වගේ කැම්පස් සීනට වඩා යන්න පුළුවන්. මහන්සි වෙලා ලොකු පීඩනයක් ඔලුවට ගන්න එපා. රිලැක්ස් එකේ ප්ලෑන් එකක් හදලා වැඩ කරන්න කියන්නේ ඒකයි පුතේ. ලොකු පීඩනයක් අරගෙන අසනීප වෙන්නත් එපා මේ දවස් ටිකේදී පුතේ. හරි රිලැක්ස් එකේ ප්ලෑන් එකක් හදාගන්න මේ දවසේ මම මේ වැඩ ටික කරනවා කියලා අනිවාර්යෙන් එතකොට මේ ප්ලෑන් එකට වැඩ ටික කරන්න ලස්සනට ඉරි දවස සඳුදා උදේ වෙනකොට සුපිරිම ගේමක් ගහපු කොල්ලෙක් කෙල්ලෙක් විදියට සඳුදා වලට ගිහිල්ලා හරි BS සෙකන්ඩ් එක ලියලා එන්න තියෙන්නේ. හරිනේ? එහෙනම් හැමෝටම ජයම වෙන්න ඕන පුතේ. පොරොන්දු වුණා වගේ ඕන සෙකන්ඩ් එකටත් පොඩි අදහසක් දුන්නා. දවස් ටික එකම දේ තියෙන්නේ මේ දවස් ටික කරන වැඩත් එක්ක බෙදා ගන්න මේ දවසේ මේ වැඩේ කරනවා කියලා. ඒකට වැඩ කරා. එච්චරයි. හරි වෙන කාගවත් බයල වැඩක් නැහැ. උඹේ ටාගට් එකට යන්න උඹ වැඩ කරපන් පුතේ. හරි මේ හීන ඔයාගේ ඒ හීන ඔයාගේ හරි ඒ හීන හැබෑ කරගන්න ඔයා වැඩ කරන්න පුතේ. හරි ඔයා අනිවාර්යයෙන්ම මේ ගේම් එක දිනලම තමයි නවතින්නේ. හරිමාරෙන් ඔයාට පුළුවන් මේක හරි පුළුවන් තරම් ඔයාගේ හිත විශ්වාස කරන්න ඔයාව විශ්වාස කරන්න මේ පිට කෙනෙක්ගේ කවුරුත් කියන මේ එනවා කියනව නෙමෙයි. හරි විශ්වාස කරන්න ඔයාව විශ්වාස කරන්න පුතේ. උපරිම මානසික වෙලා හරි මේ දවස් ටික ප්ලෑන් කරලා හරියට ගේමක් ගැහුවොත් අනිවාර්යෙන් පුතේ ලොකු දෙයක් කරන්න පුළුවන් හැමෝටම. හරි එහෙනම් මේක යටින් කමෙන්ට් කරන්නවත් එපා. මට අරක මේක වුණා BS ෆස්ට් එක අරක වුණා ඉකෝන් මෙහෙම වුණා කීකේ කමෙන්ට් දාන්නවත් ඕනේ නැහැ මේකේ. පොඩි මොරාල් එකක් ආවා නම් විතරක් කමෙන්ට් එකක් දාලා තියන්න. හරි ගැම්මෙන් වැඩ කරන්න නැස්ත නම් කමෙන්ට් එකක් දාලා තියන්න. එච්චරයි. ඉකෝන් මගේ MCQ මෙච්චරයි. හරි BS මට මෙච්චරක් බැරුණා. ඔය නෙගටිව් කතා පුතේ ඒව කුඩි කරලා විසි කරලා දාන්න පුතේ. හරි අපි වැඩ කරමු. තව 150ක් අපිට ලකුණු තියෙනවා. ඔය 150න් උඩරිමේ අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන. මොකද අපේ පන්ති ඉතිහාසය අපි දැකලා තියෙනවා. හරි අමාරුණා මට අරක කියලා වුණා මෙහෙම අමාරුණා කියපු ළමයි ලස්සනට ජපුඩේ කවුන්ටන්සි යනවත් අපි දැකලා තියෙනවා පුතේ. හරිද? ඒක නිසා සමහරව හිතනවා මට ටිකක් අමාරුයි පේපරේ සර් යාළුවා පේපරේ මාර ලේසි කිව්වා මාර වැඩේ සර්. සමහර විට යාළුවා තමයි ලේසි කෝ යාළුවා සමාන විභාගේ අතරවල හිටපු එකෙක් වෙන්නේ නැති. උඩ සමාන 15ක් විතර හරියට කරගන්න පුළුවන් වෙන්නේ නැති. හරි උඹට සමාන 44ක් විතර හරියට කරගන්න පුළුවන් වෙන්නේ නැති. 6ක් විතර කියලා වෙන්නේ නැති. උඹ හිතනවා අමාරුයි. ඒකයි මම කියන්නේ සාපේක්ෂයි. සාපේක්ෂයි. පැහැදිලිනේ? එහෙනම් ඔන්න හිතන්න එපා. ඒක අමතක කරලා දාන්න. වෙච්ච දේවල් අමතක කරන්න. පේපරේ හරි ලේසිද අමාරුද වැඩක් නැහැ. අමතක කරන්න. අමතක කළ ඉතුරු ලකුණු 150ට බාන්සි වෙන්න. එහෙනම් හැමෝම සඳුදා සුපිරි ගේමක් ගහන්න මේ දවස් තුන හරියට මැනේජ් කරගන්න හරියට බැලන්ස් කරගන්න. උඹලා හැමෝටම පුතේ මේ ගේම් එක ගහන්න පුළුවන්. වැඩ කරමු. කැපවීමෙන් මහන්සි වෙමු. අනිවාර්යෙන් අපි මේ ගේම් එක දිනලම තමයි නවතින්නේ නම් 2025 දරුවෝ හැමෝටම පුතේ අපි මේක ඔයගොල්ලන්ගේ අවසාන දැනුවත් කිරීම වෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට accounting වල plan එකක් අනිවාර්ය ලශාංශ ලබා දෙයි. ඔයගොල්ලන්ට හරි ළමයි වැඩ කරන්න පුතේ සුපිරිම ගේමක් ගහලා කට්ටක් කාලා ලස්සන ප්‍රතිඵලයකට යමු අපි. එන හැමෝටම ජය වේවා. බුදු සරණයි දේවි පීඨයි. උඹලා හැමෝම දිනන්න ඕන පුතේ. සඳුදාත් සුපිරියක්ම කරන්න සුපිරියක්ම කරලා සුපිරියටම ගොඩ යන්න. හොඳට ෆස්ට් එක ඉකෝන් මේ වෙනකොට ඉකෝන් සහ ෆස්ට් එක කරපු දරුවන්ට කියන්නේ පුතේ ඉතුරු ටිකත් රෑන්ක් එකකින් ඉවර කරන්න සුපිරියට වැඩ ටික කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. හොඳට විභාග ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුතේ. ආයිබෝවන් හැමෝටම.